माटिंगे जोगी शूटिंगे माटिंगे जोगी Tadiya hor gediya kot mating Ari pandiya kannadiya dan shooting Mating tat koi de tat me shooting Shooting tat mon de tat me mating Shooting ge mating ge jogi Shooting ge mating ge jogi නවතම කුමාරිකා ක්ලීන් ඇන්ඩ් ප්‍රොටෙක්ට් ෂැම්පූ හිස කෙස් වලට තෙතමනයයි ආරක්ෂාවයි. දිරිය දරුවන්ට දිරිය දෙන පෝෂණය ඇංකර්. නගරේ එන්නම අපරාධ වැඩි වෙනවා. ඒ වගේම නගරේ අපිරිසිදුයි. හැම තැනම කැලිකසල් ගොඩ ගැහිලා. එන්නම මිනිසුන්ගේ ඇසිරීම නරක අතට හැරෙනවා. මේ හේතු නිසා ටූරිස්ට්ලා මේ පළාතට එන එක නතර කරලා තියෙන්නේ. එයාලව ආපහු ගෙන්න ගන්න අද ඉඳලා අපේ මාටින් ක්‍රියා කරනවා. අමුත්තන් දෙවියන් හා සමානයි. මම ෂූටිං වයි මාටින් වයි මේ නගරේ සංචාරක තානාපතිවරු කරනවා. මාටින්ට කරන්න තියෙන්නේ එන්න වැඩි වෙන අපරාධ නතර කරන්න. එතකොට තමයි සංචාරකයින්ට හිතෙන්නේ ඒගොල්ලෝ ආරක්ෂිතයි කියලා. එතකොට ෂූටින්න කරන්න තියෙන්නේ නගරේ අලංකාර කරන එක. මේ නගරේ අස්සක් මුල්ලක් නෑරම හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ. ඕකේ නේද? මම මුළු වැඩේම අධීක්ෂණය බාර ගන්නම්. ඕකේ ඉන්ස්පෙක්ටර්. ඒත් අපේ නගරේ කවදාවත් යහපත් තැනක් කරන්න බෑ අපේ මේ ජෝන වගේ උන් මෙහෙ ඉන්නකම්. ඒ හින්දා එයාව කොහොම හරි මෙහෙන් එලවලා දාන්න ඕන. එයාව පිටපළාතකට යවමු. ඊට පස්සේ බලන්නකෝ අපේ නගරේ යහපත් නගරයක් වෙන්න හැටි. අපේ අම්මා මම දන්න හොඳ පැත්තක් තියෙනවා. එහෙට ගිහිල්ලා ජෝනව අතහැරියොත් එහෙම ආයිම ජෝනට කවදාවත්ම මෙහෙට එන්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම යාට එන්න වෙන්නේ නැහැ. අදින් පස්සේ ඔහෙලට අපේ නගරෙට එන්න තහනම්. අද ඉඳලා තමුන්ලා මේ දූපතට වෙලා ඉන්න ඕනේ. මේ දූපත තමයි තමුන්ගේ මුළු ජීවිතේම වෙන්නේ. තේරුණාද? එච්චරයි. කාලා බිල සැපට ඉන්න ඕනේ. හරිය? මොකද උනේ ලොක්කා? ඉන්ස්පෙක්ටර් මහත්තයා හිතුවේ එයා අපිව සදහටම හිර කරා කියලා. එයා ඉතින් දන්නේ නෑනේ මෙහෙ තමයි අපි හැම හොර වැඩක්ම කරන්න කියලා. දැන් අපි සංචාරකයෝ වගේ ඇඳ ගන්න ඕන. මොකද දන්නවද එතකොට තමයි අපිට කොල්ල කන්න ලේසි වෙන්නේ. ටට්ටරටා. අමුත්තෝ දෙවියෝ හා සමානයි. යමු. ඔන්න අපේ පුරුදු නගරයට අපි දැන් ආවා. මේ කවුරුවත් දැන් අපි අඳුරන්නේ. අපි දැන් අමුත්තෝ. ජන් තමයි දොන්නේ. චාලොක්කෂා ඒක නම් පත්තම ලස්සන කවියක්. මොන කවියක් ගැනද කියන්නේ? අන්න අර ටැක්සි කාර්යයේ මුලින්ම වැඩේ පටන් ගමු. හා දැන් ඉතින් යමු. 1යි 2යි 3යි ඔක්කොම 10,000ක් තියෙනවා. අද නම් දවස සරුයි වගේ. දැන් මම ගිහිල්ලා මේක බැංකුවට දාන්න ඕනේ. අනේ එන්න කවුරුද එන්න මේ බලන්න මගේ සල්ලි සේරම මේ මිනිස්සු අරගත්තා. මොකද උනේ සර්? මොකද උනේ? ඕහෝ සර් ඔයා ටුවරිස්ට් කෙනෙක් නේද? අමුත්තා දෙවියන් හා සමානයි. මෙහෙමද ඕගොල්ලෝ මේ සංචාරකින්ට සලකන්නේ? මෙන්න මේ ටැක්සි කාර්යය මගේ ඔක්කොම සල්ලි අරගත්තා. එතන රුපියල් 10,000ක්ම තිබුණා. අයියෝ මගේ සල්ලි. අනේ මාටියෝ මේ මිනිස්සයා බොරුමයි කියන්නේ. මම මෙයාගේ සල්ලි ගත්තේ නෑ. මම මොකටද බොරු කියන්නේ? මම සංචාරකයෙක් නේ. සංචාරකයෝ බොරු කියනවද? මෙයා සල්ලි ගත්තේ මට පිස්තෝලයක් පෙන්නලා. බලන්න බොරුද කියලා. අතුලේ තියෙනවා පිස්තෝලේ. අයියෝ. සර් බලන්නකෝ මෙයාගේ කාර් එකේ තුවක්කුවක් තියෙනවා. බලන්න.
හා මේ තියෙන්නේ. ඔයා ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේ නගරෙට ටූරිස්ට්ලා ගේන්න ලෑස්ති කරගෙන ඉන්නවා. ඔයා ඒගොල්ලන්ව මංකොල්ල කනවද? මම මේ බොහොම හොඳ හිතින් කියන්නේ. සල්ලි ටික ආපහු දෙනවා. ආපහු දෙනවා සල්ලි ටික මේ දැම්මම. අනේ මේගොල්ලෝ බොරු මේ කියන්නේ. මේ සල්ලි ඔක්කොම ටික මගේ. මම දෙන්නේ නෑ. ඊයටවත් දෙන්නේ නෑ. ඒ ඔබ නවතින්නයි කිව්වේ. කොයි පැත්තටද ගියේ? කොයි පැත්තටද? අර පැත්තට. මේ දෙනවා. චෑරු සමාවෙන්න මේ තියෙන ඔයාගේ සල්ලි. වෙන්න ගන්න. Thank you, sir. Thank you. මම මේක අනිවාර්යයෙන්ම ඉන්ස්පෙක්ටර් මහත්තයාට කියනවා. අනේ සූටි මහත්තයෝ මෙහෙ එන්න. ටැක්සියෙන් ගිහිල්ලාම අපි කුණු ටික එකතු කරමු. අනේ thank you thank you මේ මොකද? කොහෙද මේ මාව අරන් යන්නේ? මොකද මේ වෙලාවේ? රුපියල් 10,000 ඉක්මනට ආපහු ගෙනත් දෙන්න කියලා. එයාට ගහන්න බැරි හින්දා මං ඔහෙට දකින සැරේට ගහනවා. ඒක මතක තියාගන්නවා. අනේ කියලා යනකො ඇයි මට මේ තරම්ම නෙළුවේ ඈ? සූටි. Excuse me. මට ඔයගොල්ලන්ගේ මෙතන තියෙන හැම රත්තරන් බඩු ජාතියෙන් ඔක්කොම ආනේ. එන්න ඕන තරම් ආභරණ තියෙනවා. කල්ලමරේ. අනේ දෙයියනේ මගේ මංකොල්ල කාලා මාව මංකොල්ල කාලා. චෑර් මොකද උනේ කියන්නේ? බලන්න අපි වගේ සත්‍යාරකින්ට මේගොල්ලෝ කරන මේ කැතවලේ මගේ රත්තරන් බඩු ටික මෙයාගේ කියලා මෙයා ගන්න හදනවා. මම මේවා මෙයාට සල්ලි දීලා ගත්තේ. අනේ වැඩක් නේ. එයා මෙයාගේ බෑග් එක එයාටම ආපහු දෙන්න වාම. නෑ දෙන්නේ නෑ. මේගොල්ලෝ මේ බොරුමයි කියන්නේ. මේගොල්ලෝ මට සත පහක්වත් කිව්වේ නෑ. මං ඇත්තමයි කියන්නේ. මුත්තා දෙවියන් හා සමානයි. මහා මෙයාගේ බෑග් එක දෙනවා. හොඳින් කියන්න දෙනවද නැද්ද? නෝක දෙන්න මන කවදාවත් දෙන්න මන ඔයගොල්ලන්ගේ ආභරණ ටික අරගෙන යන්නකෝ. මං එයා ගැන බලාගන්න. අයියා ඉන්ස්පෙක්ටර් මහත්තයා සූටියා පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. අනේ මෙච්චර ආදරෙන් ඇතුළට එන්න කියන්නේ මොකද අනේ? මාටියට කියනවා මගෙන් ගත්ත රත්තරන් බඩු ගෙනල්ලා දෙන්න කියලා. නැත්තම් මං දකින්න පාරට ගහනවා තේරෙනවද? අනේ මාජෝ යා මොකද ඔතෙන්ට වෙලා ගෙනාච්චේ? මම මේ ටූරිස්ට්ලව ආරක්ෂා කරනවා. මං හිතන්නේ 10 තැනකදී විතර මං ඒගොල්ලන්ව ආරක්ෂා කරා දැනට. අනේ මට උදව් කරන්න ඉන්නේ කවුද? ගියපු හැම තැනින්ම තැන් දෙකකින් හොඳටම ගුටි කෑවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා ළඟට යක්කෝ. දැම්පියා. නොයෙකුත් තැන්වලදී සංචාරකයින්ව ගොඩට අඳන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි මාටිනේ හැම අවස්ථාවකදීම සංචාරකින් බේරගෙන තියෙනවා. හැබැයි අපේ ජනතාව ඉන්නේ ගොඩක් අමනාපෙන්. මොකද එයාලා කියනවා සංචාරකයෝ ඒගොල්ලන්ව ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මොකද්ද මේ සිද්ධ වෙන්නේ ඈ? ඉන්ස්පෙක්ටර් මහත්තයා බේරගන්න මේගොල්ලෝ කට ගහන්න එනවා. මං අමුත්තන්ට උදව් කරුවා විතරයි. අමුත්තා දෙවියන් හා සමානයිනේ. කිසි දෙයකට බය වෙන්න එපා. මම වගේ අවංක පොලිස් නිලධාරියෙක් ඉන්නකම්. අම්මා! මාටියෝ ඔය අනිවාර්යයෙන්ම මොකක් හරි කලබලයක් කරලා තියෙනවා. කරුණා කරලා අපේ සල්ලි ආපහු දෙනවා.
මෙච්චර හොරකම් ගොඩක් සිද්ධ වෙනවා. මට නම් හිතෙන්නේ මේ ඔක්කොම පිටිපස්සේ ජෝන් ඉන්නවා කියලා. අපි යමු. අර දූපතට ගිහිල්ලා බලමු ජෝනා මොකද කරන්නේ කියලා. යමු. අර බලන්න අර මදියට අපි අඳුරගන්න බැරි වුණා. මේ විදියට අපි වෙස්සලාගෙන ගියාම කොහොමදවත් අඳුරගන්න